2026 ජුනි මාස 2 වෙනිදා වුණු ගුරු මාරුවත් එක්කම කන්‍යා ලග්න හිමියන්ගේ 11 වෙනි භාවයට ගුරු ග්‍රහයාගේ සංක්‍රමණය වීම සිද්ධ වුණා. ගුරු ග්‍රහයාගේ සංක්‍රමණය සිදු වුණේ උච්ච රාශිය වුණු 11 වෙනි භාවයේ. ඉතින් මේ 11 වෙනි භාවය කියන්නේ කටක රාශිය. කන්‍යා ලග්න හිමියන්ට ඉතාමත් වාසනාවන්ත කාලයක් විදිහට මේ ආරම්භය සනිටුහන් කරනවා. කටක රාශිය කියන්නේ 11 වෙනි භාවයේ ආයස්ථානය කියලා මම සඳහන් කළා. ඒ වගේම තමයි කටක රාශියේදී මේ ගුරු මාරුවෙන් විශාල ප්‍රතිලාභයක් ලැබෙනවා කන්‍යා ලග්න හිමියන්ට. ඒ මොකද ආදායම් මාර්ග පෙන්වන ස්ථානයේ හින්දා. තමුන්ගේ ආදායම් මාර්ග සරු වෙනවා වගේම 11 වෙනි ආයස්ථානයේ හින්දා මේ තරම් කාලයක් පැවති මුදල් අගහිංකම් මගහැරිලා අලුත් ආදායම් මාර්ග විවෘත වෙනවා. ඒ වගේම අනපේක්ෂිත ධන ලාභ ලැබෙන්න පුළුවන්. රැකියා කරන හැමෝටම රැකියාවේ දියුණුව රැකියා ස්ථානවල පැවති බාධා තත්ත්වයන් ඉවත් වෙනවා. ඒ වගේම කන්‍යා ලග්න හිමියන්ට උසස් වීම ලැබෙන්න පුළුවන්. ඒ වගේම ඒ අතරින් තමුන්ගේ වැටුප් වර්ධනය වෙන්නත් මේ හින්දා මඟ පැහැදිලිනවා. ඉතින් ව්‍යාපාරිකයන්ට විශාල ලාභ ලැබෙන්න පුළුවන් යහපත් කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය කන්‍යා ලග්න හිමියෙක් ණය තුරුස් වෙලා තිබුණා නම් ණය ගැටලු තිබුණා නම් ඒ සියලුම ණය ගැටලු වලින් අත් මිදෙන්න පුළුවන් මෙන්න මේ කාලය තුලදී. මූල්‍යමය වශයෙන් ඉතාමත් ස්ථාවරත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ පැරණි ණය තිබුණා නම් මේවා ගෙවලා ඉවර කරන්න අවස්ථාව සැලසෙනවා. සමාජයේ ඉහළ පිළිගැනීමක් වගේම කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන්න පුළුවන්. ප්‍රභූන් වගේම උසස් නිලධාරීන්ගේ සහයෝගය නොඅඩුව ලැබෙන කාලයක්. ඒ වගේම තමයි තමුන් ඇසුරු කරන මිතුරන්ගෙන් උදව් පදව් ලැබෙනවා. සහෝදර සහෝදරියන්ගේ වගේම සියලුම දෙනාගේ සියලුම ඥාතීන්ගෙන් පවා තමුන්ගේ දියුණුවට විශාල අනුග්‍රහයක් ලැබෙනවා මෙන්න මේ කාලය තුලදී. ඒ වගේම තමයි කන්‍යා ලග්න හිමියන් ගොඩක් ආගමික කටයුතු වල නිරත වෙන පුජ්‍යලෙක්. මේ වෙලාවේදී ආගමික වගේම සමාජ සේවා කටයුතු කෙරෙහි සිත ඇදිලා යනවා විතරක් නෙමෙයි. ඒ තුලින් ඒ දේවල් කිරීම තුලින් විශාල මානසික සහනයක් ලැබෙනවා. ගුරු ග්‍රහයා උච්ච වී 11 වෙනි භාවයට සංක්‍රමණය වීම හරහා 5 වෙනි භාවයට 7 වෙනි භාවයට වගේම 9 වෙනි භාවයට දෘෂ්ටි වැටෙනවා. ඉතින් මේක ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක්. ඒ කියන්නේ ලග්නයෙන් 3 වෙන්න 5 වෙන්න වගේම 7 වෙන්න දකින්න නිසා. 3 වෙන්න කියන්නේ වික්‍රම ස්ථානය. ඔයාලගේ උත්සාහය, ධෛර්යය වගේ දේවල් වැඩි වෙනවා. කෙටි ගමන් බිමන් වලින් විශාල ලාභ ප්‍රයෝජන අත්වෙන්න පුළුවන්. 5 වෙනි භාවය කියන්නේ පුත්‍රස්ථානය. තමුගේ බුද්ධි මට්ටම පෙන්වන ස්ථානය. ඒ වගේම තමයි පෙර පින් පෙන්වන ස්ථානය. ඉතින් දරුවන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න පුළුවන් වගේම මේ කාලය තුලදී තමුන් කරපු පින් පළ දෙන කාලයක්. අධ්‍යාපනය ලබන හැමෝටමත් ඉතාමත් යහපත් කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 7 වෙනි භාවයට දෘෂ්ටි වැටීම හරහා විවාහ අපේක්ෂිත අයට සුබ මංගල යෝග උදා වෙනවා. විවාහ ජීවිතයේ යම් යම් ප්‍රශ්න ගැටලු තිබුණා නම් ඒවා දුරස් වෙලා සමගිය සාමය වර්ධනය වෙන කාලයක්. ඒ වගේම තමයි හවුල් ව්‍යාපාර වලින් විශාල ලාභ අත්වෙන්න පුළුවන්. සමස්තයක් වශයෙන් බැලුවොත් කන්‍යා ලග්න හිමියන්ට මේ ගුරු මාරුවෙන් ජීවිතයේ තිබුණු අඳුරු සෙවණලි මකඩ දාලා ආර්ථික සමාජීය වගේම පෞල් ජීවිතයේ විශාල ප්‍රගතියක් ළඟා කර දෙන රන්වන් කාල පරිච්ඡේදයක් විදිහට හඳුන්වන්න පුළුවන්. බාධා අවම කරගෙන උපරිම ඵල නෙලා ගන්න උත්සාහ කිරීම තමයි වැල කරන්න ඕනේ. විශේෂයෙන් කියන්නුනේ මේක සුවිශේෂී ග්‍රහ මාරුවක්. මොකද වසර 12කට පස්සේ තමයි මේ ගුරු ග්‍රහය 11 වෙනි භාවයට සංක්‍රමණය වීම සිද්ධ වුණේ. ඉතින් වලට අනපේක්ෂිත ධන ලාභ ලැබෙනවා වගේම ලොතරැයි දිනුම් ගෙදීම සම්බන්ධයෙන් ඉතාමත් වාසනාවන්ත පසුබිමක් නිර්මාණය වෙනවා. මේකට ප්‍රධාන හේතුවක් වෙන්නේ ගුරු ග්‍රහයා මේ වෙලාවේදී 11 වෙනි භාවයේ උච්ච වෙලා තමයි ගෝචර වෙන්නේ. ඒ වගේම තමයි මේ වෙලාවේදී ගුරු ග්‍රහයාගේ මේ උච්ච වීම හරහා බලාපොරොත්තු නොවුණු විදිහට එක එක මාර්ග වලින් විශාල ධනස්කන්ධයක් ලැබෙන්න ඇති ඉඩකඩ වැඩි. වෙහස මහන්සියකින් තොරව ලැබෙන ලාභ ඊසි මනී කෙරෙහි වැඩි නැඹුරුතාවයක් පවතිනවා. 5 වෙනි භාවය කියලා කියන්නේ පූර්ව පුණ්‍යස්ථානයේ. මෙන්න මේ ස්ථානට ගුරු ග්‍රහයේ දෘෂ්ටි වැටීම ඉතාමත් වැදගත්. මොකද ලොතරැයි දිනුමක් වගේ දෙයක් ඇදෙන්න නම් මේ වගේ දෘෂ්ටියක් වැටීම ඒ වගේ අවස්ථාවක ඉතාමත් සුදුසුයි. ඒ කියන්නේ ලොතරැයි ජයග්‍රහණයක් ලැබෙන්න. ඉතින් මේ හින්දා මේ ගුරු ග්‍රහයාගේ ගෝචරය හරහා 5 වෙනි භාවයට පූර්ව පුණ්‍යස්ථානයට දෘෂ්ටි වැටීම හරහා පෙර පින් බලය මතුවෙනවා. බලවත්ම දෘෂ්ටියකින් 5 වෙනි දැකීම තුළ මෙතෙක් කාලයක් ලැබුණේ නැති ලොතරැයි වාසනාව වගේ දේවල් ශ්‍රේණිකව මතුවීමේ ඉඩකඩ ඉතාමත් ඉහළයි. ඒ වගේම තමයි වාසනාවන්ත දවසක් විදිහට කියන්න පුළුවන් බ්‍රහස්පතින්දා වගේ දවසක ලොතරැයි පතක් මිලදී ගැනීමෙන් වරට වාසනාව උදා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලග්නාධිපති ග්‍රහයාට අයත් බදාදා දවස. ඒ වගේම ලොතරැයි පතක් මිලදී ගන්න නම් ඔයාලා ගොඩාක් වෙලාවට ඔයාලට ගෙවෙන මහදසා සම්බන්ධව දැනුවත් වීම වැදගත්. ගුරු මහදසාවක් පවතින කාලයක් නම් ඉතාමත් ඉහළ ධන යෝග වගේම වාසනාව උදා වෙන කාලයක්.
ඒ වගේම තමයි ඔයාලගේ කේන්ද්‍ර සටහන අනුව බුධ මහ දසාව ගෙවෙනවා නම් ඒකත් ඉතාමත් සුබයි. ඒ වගේම සිකුරු මහ දසාව ගෙවෙනවා නම් දෙවෙනි භාවයට වගේම නවවෙනි භාවයට අධිපති දරන සිකුරු ග්‍රහයාගේ දසාව ලබනවා නම් කන්‍යා ලග්න හිමියෙකුට ඉතාමත් හොඳින් ධනය ලැබෙන කාලයක් විදිහට මේ ඉදිරි කාලය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සඳු මහ දසාව ගෙවෙන හැමෝටම 11 වෙනි භාවයට අධිපති සඳු ග්‍රහයා නිසා ගුරු ග්‍රහයා පැමිණෙන්නේ මේ සඳු ග්‍රහයාට අයත් කටක රාශියට නිසා ඔන්න සඳු මහ දසාව ගෙවෙන අයට ඉතාමත් යහපත් මොකද ගජකේසරී යෝගයේ වැනි බලපෑමක් ඇති කරන නිසා. ව්‍යාපාරික කටයුතු වලිනුත් ඉතා විශාල දියුණුවකට පත් වෙන්න මේ වෙලාවෙදී පුළුවන් වෙනවා. කන්‍යා ලග්න හිමියෝ වලට පුළුවන් ලොතරැයි දිනුමක් වගේ දෙයක් තියෙනවද කියලා නිවැරදිව ඔයාලගේ කේන්ද්‍ර සටහන පරීක්ෂා කරලා දැනගන්න. ඒ සඳහා WhatsApp මැසේජ් එකක් යොමු කරලා අඩුම මුදලකට කේන්ද්‍ර සටහන පරීක්ෂාවක් කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා.